සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අද රෙසිපි එක පොල් සම්බෝල වලට කැමති ඔයාලට. ඉතින් පොල් සම්බෝල කියන්නේ අපේ ගෙදර නිතරම වගේ හදන දෙයක්නේ. ඉතින් හැමදාම හදන පොල් සම්බෝල එක මෙන්න මේ විදියට වෙනස් විදියකට හදලා අපිට රස බලන්න පුළුවන් නම් මේක ගොඩක් හොඳයි. ඉතින් ඔන්න මම කරවල කෑල්ලක් දාලා රස පොල් සම්බෝල එකක් හදන විදිය තමයි අද ඔයාලට කියලා දෙන්නේ. ගොඩාක් දේවල් ඕනේ කරන්නේ නැහැ. ඉතින් මම මුලින්ම කරවල ටික හොඳට සෝදලා කපලා මේ විදියට අරගෙන තියෙනවා. කැමති වර්ගයක කරවල ඔයාලට ගන්න පුළුවන්. ඊට අමතරව රතු ලුණු ටිකක්, සුදු ලුණු, කරි පිංචා, ඒ වගේම පොල් අරගෙන තියෙනවා. මේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න පුළුවන්. මුලින්ම පෑන් එක ලිපේ තියලා පෑන් එකට අපි තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මෙන්න මේ වගේ අපි කරවල ටික එකතු කරගන්න ඕනේ. ඉතින් කරවල ටික හොඳින් අපි මුලින්ම බෙද ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදියට කරවල ටික අපි විනාඩි 5ක් වගේ හොඳට බෙද ගනිමු. ඔන්න දැන් මේ ඔයාලා දකින්නේ හොඳින් බෙදුණු කරවල ටික. මේ වෙලාවේ මම කරවල ටික ලිපෙන් අයින් කරගන්නවා. දැන් මේ තෙල් දෙකටම අපි රතු ලුණු ටික, ඒ වගේම සුදු ලුණු ටික, කරපිංච ටිකත් එකතු කරගන්න ඕනේ. දැන් මේ දේවල් ගොඩක් වෙලා ටෙම්පරාදු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 1මාරක් දෙකක් වගේ මේ වගේ තෙල් වලින් ටික වෙලාවක් තඹ ගත්තම හොඳටම ප්‍රමාණවත්. දැන් නම් මුළු ගේම සුවඳයි. ඉතින් මේ විදියට හදනකොට පොල් සම්බෝලය රසයි වගේම ගොඩාක්ම සුවඳයි. දැන් අර අපි ගාගත්ත පොල් ටිකත් මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් පොල් ටිකත් සාමාන්‍යයෙන් විනාඩි 2ක් වගේ අපි මේ විදියට ලිපේ තියාගන්න ඕනේ. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගන්න ඕනේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙම නැති වුණොත් පොල් ටික ඉක්මනින්ම පිච්චිලා යන්න පුළුවන්. ඒ නිසා අපි මේක දිගටම මේ විදියට හැන්දෙන් කලවම් කරමින් විනාඩි 2ක් වගේ පොල් ටික රන්වන් පාට වෙනකන් මේ විදියට පොල් වල වතුර ගතිය ඉවත් වෙනකන් අපි ලිප උඩ තියාගන්න ඕනේ. ඔන්න දැන් මේ ඔයාලා දකින්නේ මම වංගෙඩියේ පොල් සම්බෝල ටික කොටනවා. ඉතින් මුලින්ම මම කරවල ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස්, කුඩු මිරිස්, ගම් මිරිස් ඇට කීපයක්, ඒ වගේම අපි හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. දැන් මේ විදියට හොඳට පොල් සම්බෝල එක අපි කොටා ගන්න ඕනේ. මම දැම්මම ලුණු එකතු කරන්නේ නැහැ. මොකද කරවල වල ලුණු ගතිය තියෙන නිසා. අපි හොඳට පොල් සම්බෝල එක කොටලා අන්තිමට අපි ලුණු බලලා තමයි ආයෙත් එකතු කරගන්නේ. ඉතින් දැන් හොඳට මේ ටික කරවල ටික හොඳට පොඩි වෙනකන් කොටා ගන්න ඕනේ. ඇත්තටම මේ විදිහට හැදුවම පොල් සම්බෝල එක ගොඩාක්ම රසයි. ඔන්න දැන් මේ වෙලාවේ මම ලුණු බලලා ලුණු එකතු කරගත්තා. ඉතින් ඔයාලටත් මේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණ වලින් එකතු කරගන්න පුළුවන්. ආයෙත් පොල් සම්බෝල හදනකොට මෙන්න මේ විදිහට හදලා බලන්න. ගොඩාක්ම රසයි. ලොකු පොඩි හැමෝම ගොඩක් මාස වෙයි මේ විදිහට හැදුවම. ඔන්න දැන් මේ විදියට සැරින් සැරේ කලවම් කරමින් හොඳට ඔයාලගේ පොල් සම්බෝල එක කොටා ගන්න. ඔයාලට වංගෙඩියක් නැති වුණත් ගෙදර මිරිස් ගලේ වුණත් මේ විදියට මේක හදා ගන්න පුළුවන්. ඉතින් දැන් ගොඩාක් ගෙවල් වල තියෙන්නේ මේ වගේ පුංචි වංගෙඩියක් තමයි. ඉතින් ඒක අපේ කාර්යයන් පහසු කරනවා. ඉතින් ඔන්න දැන් මේ විදියට මම හොඳට කොටාගත්ත පොල් සම්බෝල එක භාජනයකට මාරු කරගන්නවා. විනාඩි 10ක් වගේ පුංචි කාලයකදී ඔයාට ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හැමදාම හදන පොල් සම්බෝල එක මෙන්න මේ විදිහේ වෙනස් විදියකට හදන්න පුළුවන්. ඉතින් මම ඔන්න මේ වෙලාවේ දැන් දෙහි ටිකකුත් එකතු කරගත්තා. ඔයාට දෙහි වෙනුවට මෙතෙන්දී සියඹලා යොෂ ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම හැදුවත් ගොඩාක්ම රසයි. ඉතින් ඔන්න මේ විදියට අපි හොඳට පොල් සම්බෝල එක කලවම් කරගනිමු. ඔයාලටත් පුළුවන් මේ රස පොල් සම්බෝල එක හදන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරලා recipes එක දිගටම එකතු වෙන්න. ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.